හායි මගේ චූටි ළමයි සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් මං දැන් තමා නැගිට්ටේ. අද නම් වැඩ ගොඩාක් තියෙනවා. අර ආපදාතත් නිසා අපේ ගෙවලු ටිකක් යට වෙලා තමයි තිබුණේ. දැන් නම් ඉතින් වැස්ස නැති නිසා අවුව නිසා අපේ ගෙවලුත් මේ දැන් නම් ඒ වතුර හිඳීගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම කාලෙකට පස්සේ තමයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ. මොකද රටේ පවතින අයහපත් කාලගුණය නිසා අපේම මිනිස්සු ගොඩාක් අවතැන් වෙලා ඉන්නවා. ඉතින් අපි අපිට පුළුවන් විදිහට උදව් උපකාර කරනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකක් ගේන්න බැරි නැති මම අද හිතුවා අපිත් ඉතින් හැමදාම එකම විදිහට ඉන්න නැතුව අපේ ජීවිතත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. මම ඉතින් මුලින්ම කරන්නේ මගේ ඇඳ හදන එක. මොකද මං ඉන්න ආස මෙතන නිසා මං හරි ආස එතන හරි පිළිවෙලට දකින්න. ඔන්න ඉතින් මං ඊට පස්සේ ගෙවල් දොරවල් ටික අස් කරලා දැම්මා. අපිට තින් චූටි ඉඩ කඩක්නේ. ඒක ඉතින් හරිම පිළිවෙලකට තියාගන්න තමයි මං හැම වෙලෙම බලන්නේ. ඉතින් ඇඳ හදපු ගමන්ම එන්නේ ටුටු තමා. ඉතින් ගෙදර වැඩ ටික මීට ඉවර කර ගන්නවා. ඔන්න ඉතින් මේ තියෙන මගේ පුංචි පුස්තකාලේ ඔයාලා දන්නවනේ ඉතින් මං හරි ආසයි කියලා පොත් කියවන්න. ඔන්න ඉතින් කුස්සියත් අස් කරලා දැම්මා. ඉතින් අවුව පායන නිසා මං ඉතින් රෙදි ටික වේලෙන්න දැම්මා. කොයි වෙලාවෙ වහිද කියලා දන්නේ නැහනේ. ඔන්න ඉතින් දැන් ගේ ඇතුලේ වැඩ නම් සේරම ඉවරයි. ඉතින් මම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. මගේ channel එක subscribe කරලා like කරන්න share කරන්න. ඒකත් කියන ගමන් මේ ආපදා තත්ත්වය හේතුවෙන් ඔයාලත් ගෙදරටම වෙලා ඉන්න මේ ඔය ආපදා තියෙන තැන් වලට එම ගිහිල්ලා ඒවා බලන්න යන්න. එහෙම තියාගන්න එපා. අපි දන්නේ අපිට කොයි වෙලාවෙද කොතැනද අපිට කරදරයක් වෙන්නේ කියලා. ඒක නිසා ඔයාලා ඉතින් ගෙදරටම වෙලා ඉන්න එක ගොඩාක් ආරක්ෂිතයි. ඉතින් ඔන්න ඉතින් මගේ දැන් නම් වැඩ ඉවරයි. දැන් නම් ඉතින් යන්නේ මම මගේ හපුටු පෙනුම නැති කරගන්න වොෂ් එකක් දාගන්න. ඉතින් මම වොෂ් එකක් දාගෙන එන්නම්. බයි. ඔන්න ඉතින් මං වොෂ් එකක් දාගෙන ආවා. කොණ්ඩේ නම් ඉතින් ආවට පස්සේ ඉත්තෑ කුරු වගේ තමා. අපේ ටුටුට වගේ නම් සැපමෙන් කොහෙවත් නැතුව ඇති. නැද්ද ටුටු? හා? කිය. මම ඔයාලට කියන අපේ චට වුණා කියලා. ඔන්න දැන් නම් ඉතින් මේ වතුර හිඳින්න ගමන් වලට පේනද රෑත් තාම වතුර තියෙනවා. මේ අර ආපු ළඟට තමයි ඔය පොල් වල ගස් වල අතුරේ හොඳටම වැටලා තියෙන්නේ. මේ ඔක්කොම ඉතින් මේ වතුර ඉදිච්ච ගමන් අස් කරන්න තමයි තියෙන්නේ. මම ඉතින් උදේට බත් හදලා පරිප්පු තෙම්පරාදුවක් හදලා ලුණු කොළ කරෝලත් එක්ක තෙල් දැම්මා. මොකද මම හරි ආසයි ලුණු කොළ කන්න. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මගේ ජීවිතේ වැදගත්ම දේ තමයි. ඊට පස්සේ මම ඉතින් බුද්ධ පූජාව තිබ්බා. මොකද මම ඒක නෝරදාම කරන දෙයක්. ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරලා මම ආවිත් මගේ ආසම තැනට. ඔයාලට පේනවා ඇති ඉතින් තාම වතුර හිඳිලා නැහැ. ඉතින් මං දැන් යන්නේ මගේ ආසම වැඩි තමයි පොත් කියවන එක. ඉතින් මේ වගේ MD එකේ මැංගොනෙක්ට ප්ලාස්ටික් කරගෙන මං යන්නේ මේ පොත කියවන්න. මම මේ පොතේ හැබැයි භාගයක් කියවලා ඉවරයි. ඉතින් තව චුට්ටිම කොටසක් තමයි තියෙන්නේ. ඉතින් මං ආසම මෙතන ඉඳන් මේ වගේ ලස්සන පොත් කියවන්න. අමතක වී නොයා මතක පොතේ ලියා දුක පිරිශෝක භාවනා මාදලා අය පැටලී ගියා. ඔන්න දැක්කද? ඉතින් මේ දෙන්න මං යන හැම තැනම එනවා. ඒ දෙන්න හරියට මගේ බොඩි ගාඩ්ලා වගේ. මං ඉතින් හරි ආදරෙයි. සරි ගා මරේ සර පා මරේ සර ගා මරේ සර පා මරේ සර පාපා මදාදා පකා මරේ සර පා එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම්
අදට එහෙනම් ඉතින් මගේ පුංචි vlog එක ඉවරයි. අපිට දැන් නම් පින්න වැටෙනවා මං හිතන්නේ වැස්සක් එයි. ඉතින් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මං ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඔයාලත් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. ඒකත් මතක් කරනවා. ඔයාලටත් මම හැමදාම ආදරේ. ඔයාලා පරිස්සමින් ගේ ඇතුළටම වෙලා ඉන්න. bye. ආයෙත් ලස්සන චූටි vlog එකකින් හම්බෙමු. Coming at me with hearts sending